ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී ඇහෙන පුංචි පුංචි කුරුල්ලන්ගේ ශබ්ද අපේ මනසට කොයිතරම් සැහැල්ලුවක් ගේනවද? ඒ සැහැල්ලු මනසින් මම අද දවස ආරම්භ කරන්න තමයි ලෑස්ති. ඔන්න මම අද පාන්දර 5 විතර හැරිලා බොඩි වොෂ් එකකුත් අරගෙන ලස්සන පිරිසිදු ඇඳුමකුත් ඇඳලා සුවඳට දවස ආරම්භ කරන්න තමයි ලෑස්තිය. මොකද පුතා හැරුණොත් මට වැඩ කරගන්න බෑනේ. ඒකයි මම උදේම හැරෙන්නේ. උදේම බුදුන් වැඳලා මුළු ගෙදරටම යාන්තමින් ඇහෙන විදියට පිරිත් දාලා වැඩ පටන් ගන්නෙත්දී දැනෙන මානසික සැහැල්ලුව සල්ලි වලට ගන්න බැරි දෙයක් නේ. ශරීරයයි මනසයි දෙකම පිරිසිදු කරගත්ත මම ඇඳුම් වගේක් පිරිසිදු කරගන්න තියෙනවා. ඒ ටික සෝදන්න දාන්න තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඊළඟට මම කිචන් එකට ගිහිල්ලා වැඩ පටන් ගන්න ඕන ලෑස්ති. මන් ගොඩක්ම ආසම දෙයක් තමයි කිචන් එක උදේ පාන්දරම මේ විදිහට දකින්න එක. මොකද මම ඉස්සෙල්ලාම දවසේ වැඩ ආරම්භ කරන තැනනේ ලස්සනට පිළිවෙලට සුවඳට තියෙද්දී වැඩ කරන්න ගොඩාක් ආස හිතෙනවා. ඔන්න ඉතින් කලින් දවසේ රෑ කඩල වගේක් පෙඟෙන්න දාලා තිබ්බා. දැන් ඒක සෝදලා ලිපේ තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම උදේට ගොඩක් වෙලාවට විශේෂ වැඩක් මොන හරි දාගෙන ඉන්නවා නම් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි උදේට හදාගන්න ලෑස්ති කරගන්නේ. ඉතින් මම මේ වගේ වැඩක් දාගත්ත දවසක් තමයි අද. බලමු මොකක්ද ඒ වැඩේ කියලා. ඉතින් මේ වැඩේ පටන් ගන්න කලින් ගෙදර වැඩ ටික මේ ඉක්මනින් කරලා ඉවර කරගන්න තමයි ලෑස්ති. පුරුද්දක් විදියට මම උදේට තේ බොන කෙනෙක් නෙවෙයි. ගොඩක් වෙලාවට මද රස්නි වතුර එකක් හරි නැත්තම් අතරින් පතර වෙනිමෙල් ගෙට එකක් මම බොන්න පුරුදු වෙලා ඉන්නවා. මම ඒ ගැන ඔයාලා ඉස්සරහදී දැනුවත් කරන්නම් මගේ වීඩියෝ වලින්. ඉතින් ওই වැඩ ටික වෙන අතරේ ඉක්මනින් ඇවිල්ලා මම මිදුලත් අතු ගාගත්තා. සාමාන්‍යයෙන් මම පුරුද්දක් විදිහට කිචන් එකේ වැඩ කරද්දී ඒ වෙලාවට එකතු වෙන භාජන ඒ වෙලාවෙම සෝදලා තියෙනවා. වතුර හැලෙන තැන්, ක්ලීන් කරන්න ඕන තැන් ඒ වෙලාවම පියදාලා ක්ලීන් කරනවා. අන්තිම මොහොත වෙනකම් තියාගන්නේ නැහැ. මම දැන් කරන්නේ ඒ දේ තමයි. එහෙම කරාම මට ඒ වෙනුවෙන් අමතර කාලයක් ආය අන්තිමේදී වැය කරන්න ඕනේ නැහැනේ. ඔන්න ඉතින් ওই විදිහට අපි දෙන්නගේ උදේ කෑම එකත් ලෑස්ති කරගත්තා ඉක්මනට. ඔයාලා බලනවා ඇති ඇයි මේ බබාගේ කෑම එක වෙනින් මෙහෙම හදන්නේ කියලා. ඉස්සරහා දවසක මම ඒකට හේතුව කියන්නම්කෝ. ඔන්න මං කිව්වනේ විශේෂ වැඩක් මං අද දවසට දාගෙන ඉන්නවා කියලා. ඒ වැඩේ තමයි මම පෙන්නන්න ලෑස්ති වෙන්නේ. ඔන්න බලන්නකෝ. මේක දකිද්දිම දැන් ගොඩක් අය දන්නව මොකක්ද කියලා. මේ තමයි දවස් 2කට කලින් මම සෝදලා අවුවේ හොඳට වේලලා පිරිසිදුව හරිගස්සගත්ත රසකාරක කිව්වොත් අන්න හරි ගෙදරට ඕනි කරන රසකාරක ටික. දැන් ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්දත් ළඟ එන නිසා මේ රසකාරක ටික වැඩිපුර ප්‍රමාණයක් හදාගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ වීඩියෝ වලින් ඔයාලා දකින්නේ දවස් 2කට කලින් මම අවශ්‍ය අමුද්‍රව්‍ය ටික පිරිසිදු කරගන්න ආකාරය. මම මේ වීඩියෝ එකකින් මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුනේ. දැන් ඉන අලුත් අවුරුදු කාලය කාන්තාවන් විශාල වශයෙන් කාර්යබහුල වෙන කාලයක් නේ. විශේෂයෙන් ගෙදර කෑම බීම සම්බන්ධව. ඒ වගේම අනිත් කාරණේ තමයි
මේ වගේ රසකාරක දේශීය අපේම රසකාරක ගෙදරදීම හදාගන්න එකේ ඇති වටිනාකම මොකක්ද කියලා පොඩ්ඩක් හරි පෙන්වලා දෙන්න තමයි ඕනකමක් තිබ්බේ. නිරෝගී මිනිසෙකු බිහි කිරීමේ නිවැරදි මඟ හොඳ ආහාර හා නිවැරදි පැවැත්ම කියලා කියනවනේ. ඉතින් මේ දෙක එකට ගලපන්න පුළුවන් හොඳම තැන තමයි අපේ ගෙදර මුළුතැන්ගේ. ඉතින් ගෙදර මුළුතැන්ගේ කිව්වහම ඔයාලට කවුද මතක් වෙන්නේ? ගෙදර ගෘහණිය, අම්මා, බිරිඳ කියන චරිත දෙක නේද? හොඳ මවක්, හොඳ බිරිඳක් කියන වචන දෙක ඇතුළාන්තයේ තියෙන්නේ අපිට මොනවද? ආදරය, සිනහස, ගෞරවය, වගකීම්, ඉවසීම කියන ගුණාංග ටිකනේ අපිට මතක් වෙන්නේ. ඔය ඔක්කොම ගුණාංග ටික එකට එකතු කරලා අපිට දෙන්න පුළුවන් එකම තැනක් තියෙනවා. ඒ මොකක් කියලාද හිතන්නේ? වෙන මොකුත් නෙමෙයි. උදේට, දවල්ට, රැට ගෘහණියන් පිළියෙල කරන ආහාර වේල. ඉතින් ගෙදර ගෘහණිය, අම්මා, බිරිඳ අපි කැමතිද අපි ළඟින්ම ඉන්න අය අසනීප වෙනවට, ලෙඩ වෙනවට? මම එහෙම අහන්න හේතුව තමයි අද කාන්තාව විශාල වශයෙන් කෘත්‍රිම රසකාරක ආහාර සඳහා එකතු කරනවා. ඒකෙන් බොනෝන රෝග විශාල වශයෙන් අද සමාජයේ දක්නට ලැබෙනවා. ඉතින් බලන්න මේ ස්වභාවික රසකාරක ටිකේ ලස්සන මේ වගේ ගෙදර හදාගන්න පුළුවන් නම්, කෑම වලට මේවා එකතු කරන්න පුළුවන් නම්, කෘත්‍රිම රසකාරක වෙනුවට ඩෙන් මිලදී ගන්න 3-5 පැකට් එක වෙනුවට ඉතින් අපිට අපේ ළඟම ඉන්න අය නිරෝගීව තියාගන්න පුළුවන් නේද? මම මෙහෙම කියද්දී ගොඩ අය හිතනවා ඇති අනේ මේවා අපිට කරගන්න වෙලාව නැහැනේ, අපි හරි කාර්යබහුලයිනේ කියලා හිතනවා ඇති. කොච්චර කාර්යබහුල වුණත් අපිට ඕනිකම තියෙනවා නම් අපිට ඕනිම වැඩක් කරගන්න පුළුවන්. එකපාර කරගන්න බැරි වෙයි. ටික ටික උත්සාහ කරන්න. ඒ උත්සාහය කවදාවත් නම් අපිට යන එකක් නැහැ. ඉතින් දැක්කනේ හරියටම මගේ වැඩ ටික ඉවර වෙද්දී මගේ පොඩ්ඩව ඇහැරුණා. ඉතින් එයාවත් පොඩ්ඩක් උරතල් කරලා ඔන්න ඉතින් මම පුතාගේ කෑම එකත් පුතාට කවලා ඒත් එක්කම මගේ උදේ කෑම එකත් මම අරගත්තා. ඔන්න ඉතින් උදේ සෝදාගත්ත ඇඳුම් ටිකත් අවුවට දාලා වේලගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇඳුම් ටිකත් වේලෙන්න දාලා ඉවර කරගෙන පුතාගේ නාන දවස එයාවත් නාවලා අපි දැන් මේ එළියට යන්න තමයි ලෑස්ති වෙන්නේ, පොඩ්ඩක් ඇවිදින්න. ඔය විදියට උදේ 10:45 විතර වෙද්දී මගේ උදේ වැඩ ටික ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලටත් මොනවා හරි ගන්න පුළුවන් දෙයක්, පුංචිම හරි දෙයක් තියෙනවා නම් ඒක තමයි මගේ සතුට. අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.